බැංකුවේ ප්‍රධාන කාර්යාලය පිහිටලා තියෙන්නේ පිලිපීනේ මැනිලා නුවර. ඊළඟ ප්‍රශ්නය විදුලි බලය නිපදවීමට වඩාත් යෝග්‍ය බලශක්ති ප්‍රභවය මේ දීලා තියෙන ප්‍රභව වලින් මොකක්ද කියන එක තමයි අහන්නේ. ජල විදුලිය, සුළං බලය, සූර්ය බලය, තාප බලය. උත්තරේ තමයි ජල විදුලිය. විදුලි බලය නිපදවීමට වඩාත් යෝග්‍ය බලශක්ති ප්‍රභවය මින් කුමක්ද? ඒ තමයි ජල විදුලිය. මේ දීලා තියෙන ප්‍රභව අතරින් ජල විදුලිය. ලෝකයේ දියුණුම ජාතීන්ගේ සංවිධානය මේකෙන් කොයි උත්තරේද කියලා අහන්නේ. උත්තරේ තමයි ලෝකයේ දියුණුම ජාතීන්ගේ සංවිධානය තමයි G7 නැත්නම් G7 කියන සංවිධානය. ලෝකයේ දියුණුම ජාතීන්ගේ සංවිධානය තමයි G7. 2017-2018 සබරගමුව පළාතේ පාසල් සංඛ්‍යාව ආසන්න වශයෙන් කීයද? 2017-2018 සබරගමුව පළාතේ පාසල් සංඛ්‍යාව ආසන්න වශයෙන් 1750යි. සබරගමුව පළාතේ පාසල් සංඛ්‍යාව ආසන්න වශයෙන් මේ 2017-18 අවුරුද්දේ 1750යි. සාක් කලාපයේ උසස්ම සාක්ෂරතා ප්‍රතිශතයක් ඇති රාජ්‍ය කුමක්ද? සාක් කලාපයේ උසස්ම සාක්ෂරතා ප්‍රතිශතයක් ඇති රාජ්‍ය තමයි ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාව තමයි සාක් කලාපයේ උසස්ම සාක්ෂරතා ප්‍රතිශතයක් ඇති රාජ්‍ය. ඊළඟ ප්‍රශ්නේ අධ්‍යාපන අමාත්‍යාංශය නියාමනය කරන්නේ මේවයින් කොයි අධ්‍යාපන කටයුතුද කියන එක තමයි අහන්නේ. එතකොට අධ්‍යාපන අමාත්‍යාංශය නියාමනය කරන්නේ ප්‍රාථමික සහ ද්විතීක අධ්‍යාපනය. ප්‍රාථමික හා ද්විතීක අධ්‍යාපනය තමයි අධ්‍යාපන අමාත්‍යාංශය නියාමනය කරන්නේ. ඊළඟ ප්‍රශ්නේ කෙටි පිළිතුරු සැපයීමේ ප්‍රශ්න. ශ්‍රී ලංකාවේ පාසල් වර්ග 3ක් නම් කරන්න. ශ්‍රී ලංකාවේ පාසල් වර්ග 3ක් නම් කරන්න. ජාතික පාසල්, පළාත් පාසල් සහ පෞද්ගලික පාසල්. ජාතික පාසල්, පළාත් පාසල්, පෞද්ගලික පාසල්. මේ තමයි ශ්‍රී ලංකාවේ පාසල් වර්ග 3ක්. ඊළඟ ප්‍රශ්නේ ගුරු පුහුණුව සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආයතන 3ක් නම් කරන්න. ගුරු පුහුණුව සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආයතන 3ක් නම් කරන්න. ගුරු පුහුණුව දෙන ආයතන 3ක්. ඒ තමයි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ, ජාතික අධ්‍යාපන ආයතනය සහ විශ්වවිද්‍යාලවල තියෙන අධ්‍යාපන පීඨ. ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ, ජාතික අධ්‍යාපන ආයතනය, ඒ වගේම විශ්වවිද්‍යාල අධ්‍යාපන පීඨ. මේවෙන් තමයි ලංකාවේ ගුරු පුහුණුව දෙන ආයතන. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පරිපාලනයේ ඉහළම තනතුර කුමක්ද? ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පරිපාලනයේ ඉහළම තනතුර කුමක්ද? ඒ තමයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තමයි ලංකාවේ අධ්‍යාපන පරිපාලනයේ ඉහළම තනතුර. ඊළඟ ප්‍රශ්නේ ශ්‍රී ලාංකික ජනතාව නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස හඳුන්වන්නේ කවුරුන්ද? ශ්‍රී ලාංකික ජනතාව නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස හඳුන්වන්නේ කවුරුන්ද? ඒ තමයි ආචාර්ය C.W.W. කන්නංගර මහත්තයා. ආචාර්ය C.W.W. කන්නංගර මහතා. ශ්‍රී ලංකාවේ පළමු ශ්‍රේණියට වාර්ෂිකව ප්‍රවේශ වන ශිෂ්‍ය සංඛ්‍යාව දළ වශයෙන් කොපමණ වේද? ශ්‍රී ලංකාවේ පළමු ශ්‍රේණියට වාර්ෂිකව ප්‍රවේශ වන ශිෂ්‍ය සංඛ්‍යාව දළ වශයෙන් කොපමණ වේද? උත්තරේ තමයි 3,30,000ක් පමණ. 3,30,000ක් පමණ. සාමාන්‍යයෙන් ලංකාවේ අවුරුද්දකට පළමු ශ්‍රේණිය සඳහා ඇතුළත් වෙන ශිෂ්‍ය සංඛ්‍යාව 3,30,000ක් විතර වෙනවා. අධ්‍යාපනය ලැබීම සඳහා ලොව සියලු දෙනාටම සමාන අයිතියක් ඇති බව 1948 දී තහවුරු කරපු ප්‍රකාශය නම් කරන්න. අධ්‍යාපනය ලැබීම සඳහා ලොව සියලුම දෙනාට සමාන අයිතියක් ඇති බව 1948 තහවුරු කර ඇති ප්‍රකාශය නම් කරන්න. ඒ තමයි මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය. මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය. Universal Declaration of Human Rights. Universal Declaration of Human Rights. මේකෙන් තමයි සියලු දෙනාටම අධ්‍යාපනය ලැබීම සඳහා සමාන අයිතියක් තියෙනවා කියලා 1948 දී ප්‍රකාශ කරලා තියෙනවා.
ශ්‍රී ලංකාවේ පාසල් විෂය මාලාව සංවර්ධනය සඳහා කටයුතු කරන ප්‍රධාන ආයතනය කුමක්ද? ශ්‍රී ලංකාවේ පාසල් විෂය මාලාව සංවර්ධනය සඳහා කටයුතු කරන ප්‍රධාන ආයතනය කුමක්ද? ඒ තමයි ජාතික අධ්‍යාපන ආයතනය. ජාතික අධ්‍යාපන ආයතනය තමයි ලංකාවේ පාසල් විෂය මාලා සංවර්ධනය කරන ආයතනය. ඊළඟ ප්‍රශ්නේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සිසුන්ගේ අමතර දැනුම ඇගීම සඳහා 2000 වර්ෂයේ සිට හඳුන්වා දී ඇති පරීක්ෂණය නම් කරන්න. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සිසුන්ගේ අමතර දැනුම ඇගීම සඳහා 2000 වසරේ සිට හඳුන්වා දී ඇති පරීක්ෂණය නම් කරන්න. ඒ තමයි සාමාන්‍ය පොදු පරීක්ෂණය. සාමාන්‍ය පොදු පරීක්ෂණය. සාමාන්‍ය පොදු පරීක්ෂණය තමයි 2000 ඉඳන් හඳුන්වලා දීපු උසස් පෙළ සිසුන්ගේ අමතර දැනුම අගයන්න හඳුන්වලා දුන්න පරීක්ෂණය. වර්තමානයේ ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්තියක් ලෙස විශ්වවිද්‍යාල සිසුන්ගේ සුබ සාධනය සඳහා රජයෙන් ලබා දෙන ආධාර වර්ගයක් නම් කරන්න. වර්තමාන ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්තියක් ලෙස විශ්වවිද්‍යාල සිසුන්ගේ සුබ සාධනය සඳහා රජයෙන් ලබා දෙන ආධාර වර්ගයක් නම් කරන්න. මහපොළ ශිෂ්‍යත්වය. උත්තරේ මහපොළ ශිෂ්‍යත්වය විශ්වවිද්‍යාල සිසුන්ගේ සුබ සාධනය සඳහා රජයෙන් ලබා දෙන එක ආධාර වර්ගයක්. ජාතික පාසලක ප්‍රධානියා විදියට කටයුතු කරන්නේ කවුද? ජාතික පාසලක ප්‍රධානියා විදියට සැලකන්නේ විදුහල්පති. ඊළඟ ප්‍රශ්නේ ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතියේ ප්‍රධාන අරමුණ කුමක්ද? ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතියේ ප්‍රධානම අරමුණ කුමක්ද? ඒ තමයි යහපත් පුරවැසියන් බිහි කිරීම. යහපත් පුරවැසියන් බිහි කිරීම. යහපත් පුරවැසියන් බිහි කිරීම තමයි ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතියේ තියෙන ප්‍රධානම අරමුණ. ඊළඟ ප්‍රශ්න සබරගමුව පළාතේ ප්‍රධාන විශ්වවිද්‍යාලය කුමක්ද? සබරගමුව පළාතේ තියෙන ප්‍රධාන විශ්වවිද්‍යාලය කුමක්ද? ඒ තමයි සබරගමුව විශ්වවිද්‍යාලය. සබරගමුව විශ්වවිද්‍යාලය තමයි සබරගමු පළාතේ තියෙන ප්‍රධාන විශ්වවිද්‍යාලය. ඊගා ප්‍රශ්නේ ඉන්දියාවේ වැඩිම ජනගහනයක් සහිත ප්‍රාන්තය කුමක්ද? ඉන්දියාවේ වැඩිම ජනගහනයක් සහිත ප්‍රාන්තය කුමක්ද? ඒ තමයි උත්තර ප්‍රදේශ. උත්තර ප්‍රදේශ. උත්තර ප්‍රදේශ තමයි ඉන්දියාවේ වැඩිම ජනගහනයක් සහිත ප්‍රාන්තය. ඊළඟ ප්‍රශ්නේ අධ්‍යාපන පද්ධතියක පැවතිය යුතු ප්‍රධාන කාර්යයන් දෙකක් සඳහන් කරන්න. අධ්‍යාපන පද්ධතියක පැවතිය යුතු ප්‍රධාන කාර්යයන් දෙකක් නම් කරන්න. එකක් තමයි විෂයමාලා සංවර්ධනයේ සහාය ගැනීම. විෂයමාලා සංවර්ධනයේ සහාය ගැනීම. ඊළඟ කාරණාව ඉගෙනීම සහ ඉගෙනීම. විෂයමාලා සංවර්ධනයේ සහාය ගැනීම, සහාය ගැනීම, ඉගෙනීම සහ ඉගෙනීම. ඉගෙනීම සහ ඉගෙනීම, විෂයමාලා සංවර්ධනයේ සහාය ගැනීම කියන ඒවා අධ්‍යාපන පද්ධතියක තියෙන්න ඕනේ ප්‍රධාන කාර්යයන් දෙකක්.